වෙසක් පුර 15ක් පොයේ මැයි 30 යෙදෙනවනේ. මගේ පන්සලේ ලොකු සීල භාවනා පින්කම සූදානම් කරලානේ තියෙන්නේ. උදේටයි දවල්ටයි දාන ගැන සාකච්ඡා කරනකොට මේ දානේ බාර මම බලනකොට මුස්ලිම් මහත්තුරු දෙන්නේ උපාසක දානේ බාර අරගෙන කැමති තැනකට කියලා උයව ගන්නලු සල්ලි දෙන්නලු. මේ 10-15000කට උයන කුස්සියේ බඩු මුට්ටු ගෙනල්ලා දාලා බලනකොට මේ මුස්ලිම් තරුණයෝ දෙන්නෙක් ව්‍යාපාරිකයෝ ඇවිල්ලා වැඳලා අපිටත් බුදු සරණයි කියලා යන්නේ. මම මුස්ලිම් තරුණේ මම රිස්වි මම කදිරානේ මගේ ගම කදිරානේ මම කදිරානේ ඉන්නේ මේ තියෙන්නේ ගණේව පන්සල මේ තියෙන්නේ පිළිමේ මේ මම ඉල්ලන්නේ මේ අපේ සියලු ජාතික ආගම ජාතිය ධර්මයේ සෑම දෙයක්ම තියෙන්න ඕන කිසිම හේතුවක් ඉන්නවත් වෙන් වෙන්න එපා. මගේ හදවතින් මම ඉල්ලන්නේ හැමෝම සිංහල දෙමළ මුස්ලිම් සෑම කෙනෙක්ම එකතු වෙලා මේ රටට වැඩක් කරන්න ඕනේ. ඒ වගේ තමයි මම ගරේ හාමුදුරුවොත් එක්ක මම ඇවිල්ලා කතා කළා. මට හිතේ පෑදුනා මම මට කරන්න පුළුවන් මට සෑම උදව්වක්ම මම කරා. ඒ වගේම මේ මම හැමෝගෙම ඉල්ලන්නේ මේ එකතු වෙලා බෙදෙන්නේ නැතුව ජාතිය ભેදයක් කුලයක් බලන්නේ නැතුව සෑම කෙනෙක්ම ගණේවේ පන්සලට ඇවිල්ලා උදව් උපකාර කරලා අලුත් වැඩියාවට පොඩි අඩුපාඩු තියෙනවා. ඒ වගේ දේවල් වලට උදව් කරලා අපි මේ තෙරුවන් සරණ හැමෝටම විශ්වය කොහොමද? ඉතින් අපිට ගොඩක් විශේෂ වටින කෙනෙක් අද වෙලා ඉන්නවා අපේ පන්සලට කාලෙකින්. ඉතින් හැමෝම දන්නවත් ඇති මේ අයිය ගැන. අපි යමු අයිය දැන් ධර්මශාලාවේ වැඩත් ඉවරයක නැන්න අවසාන අදියනේ. මට මතක ඇති දැන් මේක කාලයකට කලින් මේ තැන තිබ්බේ කොහොමද කියලා. මොකද මුල් තැන ඉඳන් අපි ඕගොල්ලන්ට වීඩියෝස් ගෙනාවා ලයිව් ඒ හැමදේම පෙන්නුවා. ඉතින් ලංකාව පුරාම කට්ටිය එකතු වෙලා ගොඩක් ශ්‍රම දාන කරා. ඉතින් ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් හැටියට අද වෙද්දී මැයි 29 වෙනිදා මේ විවෘත වෙන ධර්මශාලාවේ වැඩ කටයුතු අවසාන අදියරට ඇවිත් තියෙන මේ වෙද්දී ගොඩක් තරුණයෝ ඇවිල්ලා මේ හැමතැනම වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ අතරේ තමයි අද අපි හැමෝටම විශේෂ අපේ නෙසිරිස්ටි වෙස්ටි සහෝදරය ඇවිල්ලා ඉන්නේ අපේ ස්වයංනාංශ මොන ගහන්න. ඉතින් මේ ධර්මශාලාව වැඩ කරපු ගන්න බලලා යන්න. ඉතින් අයිති මොකද කියන්නේ? ගොඩක් සතුටුයි. يعني මට මේ තත්ත්වය දැන් තිබ්බ තත්ත්වයේ හැටියට දැන් තියෙන තත්ත්වයේ හැටියට ගොඩක් සතුටුයි. දැන් මේකේ අඩුපාඩු තව මොකද කරෙන්න ඕනේ. ඒවට අමුත් එක කතා කරලා මේවත් එක කතා කරලා ඒක බලා ගන්න තමයි බලාපොරොත්තු ටිකක් බලලා තියෙන දේවල් උදව් කරලා මේ පන්සල ඉදි කරන අලුත්ම කියන්නේ කෑම හදන තැන මුළු තැනියේ බඩු බාහිර ආදී බාර දෙනවා. ඉතින් අද වගේ ඔක්කොම ගෙනාවා. ඒ ඔක්කොම ගෙනත් දීලා බාර දීලා ඔය අද 29 වෙනිදා මේ ධර්මශාලාවේ විවෘතයේ උදෑසන කෑම දෙන එකත් බඩු බාහිර ආදී දෙන්න බාර දුන්නා. ඉතින් අපිට ගොඩක් සතුටුයි. මොකද ස්වයංනාංශ කිව්වා ඒ වගේම 30 වෙනිදා මේ සිල් ගැනීම කරන දවසෙත් කෑම දීම දෙන්න මුස්ලිම් ජාතික තරුණයෙක් ඉදිරිපත් වුණා කියලා. ඉතින් හරිම සතුටුයි. අපේ ස්වයංනාංශය නිසා අපිට ජාති වශයෙන් ගොඩක් එකතු වෙන්න පුළුවන් වුණා. මනුස්සකම් ගොඩක් එකට එකතු වුණා. ඉතින් ඒ නිසා අයියට මොකද හිතන්නේ ගැන? මට ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මම මෙතෙක් ආවේ ගොඩක් ඒ කියන්නේ මට හිතෙන්නේ මේ කියන්නේ මම මොනවද කරන්න ඕනේ කියන්නේ මට ජාතියක් දෙයක් එහෙම නැහැ. මම මුස්ලිම් ජාතිය කියලා මම සිංහල මට හිත දෙයක් ඇතුනේ මේ වසුබඩු සිංහල කෙනෙක් කියන්නේ. මේක මුස්ලිම් නෙවෙයි. එහෙම නැහැ. ඒ කියන්නේ මේක කියන්නේ එහෙම හිතන්න හොඳ නැහැ. කවුරුත් අපි මුස්ලිම් ජාතියක් සිංහල එහෙම නැහැ. අපි හිතන්න ඕනේ එකම ජාතිය. අපි දැන් වෙයිලා මේ විදිහට ධර්මශාලා මුස්ලිම් සිංහල දේව බලන්නේ නැතුව මේ වෙසක් දවසට සිල් ගන්න සෑම දෙනෙක් වෙන්න මුස්ලිම් ජාතිකයෝ ඔය හැමෝටම කියන්නේ මෙතන කිසිම ජාතිකයක් කිසිම එකක් මෙතන හැම සියලුම දෙනෙක් වැඩ කරනවා. මුස්ලිම් වැඩ කරනවා, සිංහල කට්ටිය වැඩ කරනවා. ඒ සෑම කෙනෙක්ම වැඩ කරනවා මෙතන. මුස්ලිම් ජාතිකයන්ට මම කියන්නේ ගොඩක් මෙතෙන්ට එන්න ඇවිල්ලා බලලා උදව් කරවව නැතවම ඒක ඇවිල්ලා කතා පුළුවන් තරමක් ඇවිල්ලා වචනෙන් හරි බලලා සතුටු වෙලා යන්න. මමත් මුස්ලිම් ජාතිකයෙක් හැටියට
දිවංගයි ගැන මට සෑහෙන කතා කරන නිතරම අඩුපාඩු කියනවා. ඒ වගේම මම සෑම වෙලාවක මට නිතරම කෝල් කරගෙන කියනවා මෙහෙම වෙනවා. ඒ සෑම දෙයකටම මම උපකාර වෙනවා. කොයි පන්සල වුණත් ගමේ වුණත් ගම පිට ගම වුණත් හැම ගමකම මේක යාක ගමක් එහෙම කියලා නෑ. මට පුළුවන් අනුව උදව්වක් කිසිම මම කරනවා. ඉතින් එහෙනම් අපි හැමෝටම ආරාධනා කරමු 29 වෙනිදා 30 වෙනිදා අපි ගණේවිල විහාරස්ථානයට එන්න. ඉතින් ඔයගොල්ලෝගේ දහඩි මානසින් තමයි මේ දැන් ඉදිුනේ. මේ අවසාන මොහොතේ මේ උසක් පොයේට මේ ගණේවිල විහාරස්ථානයේ පවත්වන පළවෙනි මංගල උත්සවය. එහෙනම් මුළු රටේම ලෝකෙම හැමෝටම ආරාධනා කරනවා අපි සියලුම දෙනාට පෙරවසක්.